හායි ළමයි. ඔන්න ඉතින් දෙසැම්බර් සීතලේ එක එක රැයවල් බලනවනේ හැමෝම. ඉතින් මං හිතුවා මගේ රැයක් අරගෙන එන්න. ඉතින් අද රාත්‍රී යාමේ මං ගෙවන විදිහ තමයි මං ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් බලමුකෝ. හවස් වෙනකොට මගේ පළමු රාජ්‍ය කාර්යය තමයි ගේ දොර අස්කර අතුගා දැමීම. ඉතින් ඒක කරලා මට තියෙනවා පිස්සුවක් නෙමෙයි. ඉතින් මට කොහොමත් රෑ වෙනකොට රෑට ක්‍රීම් ටිකක් ගා ගන්න ඕනේ. මේ නයිට් ක්‍රීම් වෙන මුකුත් නෙමෙයි. නිකන් සාමාන්‍ය ක්‍රීම් එකක්. මට එහෙම පිස්සුවක් තියෙනවා. රෑ වුණාම ක්‍රීම් ගන්න ඕනේ. ක්‍රීම් ගාලා ඊට පස්සේ ඉතින් තේ එකක් බිව්වා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ ස්මෝල් බිස්නස් එක මං කරගෙන යන්න හිතාගෙන ඉන්න ස්මෝල් බිස්නස් එක. ඉතින් බේස්ලට් රිංග්ස් ඇන්ක්ලට් තමයි දැනට මං හදන්නේ. ඉතින් එහෙම ලොකුවට කරගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ තාම පටන් ගත්තා විතරයි. ඉතින් මට පටන් ගත්ත ගමන්ම ආපු ඕඩර් එක තමයි මම මේ හදන්නේ. ඉතින් ඔයාලත් කැමති බේස්ලට් ඇන්ක්ලට් රිංග්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තාම ලොකුවට පම් කරගෙන යන්නේ නැහැ. දැන් තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් හිතාගෙන ඉන්නවා ඉස්සරහට හොඳට කරගෙන යන්න. ඉතින් මේක පටන් ගන්න මං හිතුවේ මේ කරදර වලට කලින් ඒ වුණාට ඉතින් පටන් ගන්නකොටම කරදර සිද්ධ වුණේ හින්දා ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් නැවතත් ආරම්භ කරා මගේ බිස්නස් එක. දැනට ඉතින් ලොකුවට කරගෙන යන්නේ නැහැ. දැන් තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් මගේ පළවෙනි ඕඩර් එක තමයි මේක. ඉතින් මං ඒක හදුවා. ඉතින් ඔයාලත් කැමති බේස්ලට් එකක්, ඇන්ක්ලට් එකක්, රින් එකක් මට කියලා හදාගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මං ඔයාලට ලස්සනට හදලා දෙන්නම්. ඊට පස්සේ ඉතින් ඕඩර් එක පැක් කරලා මට නෝට් එකක් ලියන්න තිබුණා. ඉතින් ඒක ලිව්වා. ඊට පස්සේ ඉතින් මගේ රාජකාරි සියල්ලම ඉවර කරලා අන්තිමට තමයි මගේ ආහාර භෝජනය මං ගන්නෙ. ඊට පස්සේ ඉතින් එදා අම්මා කෑම කඩෙන් තමයි ගෙනාවේ. ඉතින් ඒක කෑවා. බලන්නකෝ එක්කෙනෙක් හොරෙන් කැම්බ් එක දිහා බලාගෙන කැම්බ් එකට එක එක ඒවා කියනවා. හරි. ඊට පස්සේ ඉතින් මගේ අවසාන කාර්යය තමයි හොඳට නිදා ගන්න එක. ඉතින් පොඩි vlog එකක් අරගෙන එන්න හිතුණා. හිතුන ගමන් ඉතින් තමයි මේ වගේ vlog එකක් අරගෙන ආවේ. මොකද ඉතින් මේ නත්තල් කුණාටුවට ගොඩක් කට්ටිය එක එක රැයවල් බලනවනේ. මට හිතුණා මගේ රැයකුත් අරන් එන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. good night හැමෝටම.